චිත්‍රා ටිකක් පය උස්සලා යමු. හවස් වෙන්න කලින් ගෙදරට ය아가න්න ඕනේ. අනේ ඔයා නම් පුදුම කතාවක් නේ කියන්නේ. මට හොඳටම මහන්සි. තව නම් යන්න බෑ. අනේ මේ අහන්නකෝ. මට තවත් නම් ඇවිදින්න බෑ. අපි මෙතන පොඩ්ඩක් විවේක අරන් යමුද? හරි හරි. එහෙනම් මෙතන ටිකක් නතර වෙලා යමු. එහෙනම් ඔයා මෙතන ඉන්න. මම ගිහින් ඔයාට කන්න මොනවා හරි අරගෙන එන්නම්. චිත්‍රා නැගිටින්න. මෙන්න මම ඔයාට රසම රස අඹ ගෙනාවා. ඔයා ඉක්මනින් මේවා කන්න. ඊට පස්සේ අපි ගෙදර යමු හවස් වෙන්න කලින්. අනේ ඔයා ගොඩක් ඉක්මනින් පළතුරු අරගෙන ඇවිල්ලානේ. ඕ මේ ළඟම පළතුරු තිබුණ නිසා මට ඉක්මනින්ම එන්න පුළුවන් වුණා. ඔහොම ඉන්න චිත්‍රා. ඔයා ඔය පළතුරු කන්න එපා. අනේ කවුද මේ? චිත්‍රා මම මේ බන්දුසේන. මම ඔයාට පළතුරු ගේන්න කැලේ ඇතුළට ගියා. ඒයි තමුන් කවුද? තමුන් මගේ බිරිඳ තමුන්ගේ බිරිඳ කරගන්න හදන්නේ? ඒකම තමයි මටත් අහන්න තියෙන්නේ. තමුන් කවුද? මගේ බිරිඳ ඇයි තමුන්ගේ කරගන්න හදන්නේ? මම තමයි චිත්‍රගේ ඇත්තම ස්වාමියා. අනේ චිත්‍රා, ඔයා මේ මිනිස්සයා කියන දේ අහන්න යන්න එපා. යන්න අපි ගෙදර යමු. අනේ මේ මොකද කරන්න ඔයාලා? මාව අතාරින්න. අනේ මේ මොකද උනේ? ඔය දෙන්න මොකද මේ රණ්ඩු වෙන්නේ? අනේ බලන්නකෝ උන්නේ මේ මිනිස්සයා කියනවා මගේ බිරිඳ එයාගේ බිරිඳ කියලා. අනේ ඔය දෙන්නම එකම විදිහනේ. ඔයාලා නියුන් සහෝදරයෝද? අනේ නෑ මට කිසිම නියුන් සහෝදරයෙක් නෑ. මම මගේ බිරිඳ නැන්දම්මලා ගෙදරින් මේ එක්කරන යන ගමන් මේ මිනිස්සයා කොහෙන් ආවද දන්නේ නෑ. මේ දෙන්නම එක වගේනේ. කොහොමද මේ දෙන්නගෙන් හරිම කෙනා හොයාගන්නේ? ඔය දෙන්න එකිනෙකා අතර රණ්ඩු කරගන්න එපා. ඔය දෙන්නම රජතුමා ළඟට යන්න. රජතුමාට විතරයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙන්නේ. හා යමු රජතුමා ළඟට. හා කියන්න, මොකද්ද ඔයාලගේ ප්‍රශ්නය? රජතුමනි, මගේ නම බන්දුසේන. මම නැන්දම්මලාගේ ගෙදර ගිහිල්ලා මගේ බිරිඳ එක්කරගෙන එන ගමන් මගේ වගේම රූපය තියෙන මේ මිනිස්සයා කැලේදී හමු වුණා. දැන් මේ මිනිස්සයා කියනවා මගේ බිරිඳ එයාගේ කියලා. අනේ නෑ රජතුමනි, මම නැන්දම්මලාගේ ගෙදර ගිහිල්ලා එන ගමන් මේ මිනිස්සයා තමයි මට කැලේදී හමු වුණේ. දැන් මේ මිනිස්සයා කියනවා මගේ බිරිඳ මෙයාගේ කියලා. අනේ මේ දෙන්නම එකම විදිහ, එකම දේ කියන්නේ. මම කොහොමද මේකට විසඳුමක් දෙන්නේ? ඇමතිතුමනි, ඔබට වැටහෙනවද මෙතනින් ඇත්ත කියන කෙනා කවුද කියලා? ඒ වගේම මෙතනින් කවුද බොරු කියන්නේ කියලා ඔබට හොයාගන්න පුළුවන්ද? රජතුමනි, මේ කාරණේදී ඊතරම් පහසුවෙන් පිළිතුරක් දෙන්න නම් අපහසුයි. එසේනම් ඇමතිතුමනි, දැන් ඔබම කියන්නකෝ දැන් අපි මොකද කරන්නේ? රජතුමනි, මේ ප්‍රශ්නය අපි දීරජ් රාජ්‍යයේ රජතුමාට යොමු කරමු. ඒ රජතුමා ළඟ ඉන්නවා ගිරවෙක්. ඒ ගිරවට පුළුවන් මේ ප්‍රශ්නයට හරි පිළිතුර ලබා දෙන්න. ආරංචි වෙන විදිහට මෙච්චර කාලයකට ඒ ගිරව වැරදි පිළිතුරක් දීලා නැහැ. එහෙමනම් ඇමතිතුමනි, අපි අදම දීරජ් රාජ්‍යයට යමු. හැමෝම දීරජ් රාජ්‍ය බලා පිටත්ව යනවා. ගොස් එහි සිටි ගිරවාට සියලුම විස්තර පවසනවා. මේක නම් පැටලිලි සහගත ප්‍රශ්නයක්. අනේ ගිරාහාමි, මාව මේ වංචාකාරයාගෙන් බේරගන්න. මට මේ සංසාරේ මගේ බිරිඳ ඇරෙන්න වෙන කවුරුවත්ම නැහැ. අනේ ගිරාහාමි, මේ මිනිස්සයා මේ බොරු කියන්නේ. මේ ඉන්නේ මගේ බිරිඳ. හා ඔය දෙන්න රණ්ඩු නොවී ඉන්න. මම මේකේ හරි වැරද්ද ඉක්මනින් හොයලා දෙන්නම්. දෙන්නගෙම හැඩරුව එක වගේ. දෙන්නම එකම විදිහට කතාව කියනවා. මොකක් හරි අවුලක් තියෙනවා. ඇමතිතුමනි, ඉක්මනින් ගිහිල්ලා කේතලයක් අරගෙන එන්න. ගිරවා පවසනවත් සමගම ඇමතිතුමා ගොස් කේතලයක් රැගෙන එනවා. හරි, දැන් දෙන්නම හොඳින් අහගන්න මම මේ කියන දේ. මේ කේතලේ කටෙන් ගිහිල්ලා
අනිත් පැත්තෙන් එළියට එන කෙනාට තමයි මේ බිරිඳව අයිති වෙන්නේ. හරි ගිරාහාමි මට ඒ දේ අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. හරි, එහෙමනම් මට පෙන්වන්න ඔබ කොහොමද මේ කේතල් කටින් ගොස් අනිත් පැත්තෙන් එළියට එන්නේ කියලා. තරුණයා, ඔබ මේ අභියෝගය බාරගන්න කැමති නැද්ද? ගිරාහාමි මම කොහොමද මේ කේතල් කටෙන් එළියට එන්නේ? මට ඒ තරම් පොඩි වෙන්න බෑ. නමුත් ගිරාහාමි ඔබේ මේ තීරණය හරිම අසාධාරණයි. මට මුකුත්ම හිතා ගන්න බැහැ. හරි එහෙනම් ගිරාහාමි මම දැන් මගේ බිරිඳව රැගෙන යන්නද? හරි හොඳයි. ඔබට දැන් යන්න පුළුවන්. ඒත් ඔබ මට තව එක දෙයක් කළ යුතුයි. තවත් එක දෙයක්? ඒ මොකද්ද? මට මුකුත් වැටහුනේ නැහැ. තරුණයා, මට සැක හිතෙනවා ඔබ ඇත්තටම මේ කේතලේ ඇතුළට ගියාද කියලා. ඔව් ඔව් මම ඇත්තටම මේ කේතලේ ඇතුළට ගියා. නමුත් තරුණයා, මට නැවත එය බලන්න උවමනයි. ඔබ කේතලේ ඇතුළට ගොස් සිටින විට මගේ ඇමති කේතලේ බලා සැකහැර මට පවසාවි ඔබ ඇතුලේ ඉන්නා බව. ඉන්පසු ඔබ නැවත එළියට පැමිණ ඔබ ඔබගේ බිරිඳව රැගෙන යන්න. හරි ගිරාහාමි මම නැවත කේතලේ ඇතුළට ගිහිල්ලා පෙන්වන්නම්. ඇමතිතුමා, ගිහින් බලන්න ඇත්තටම ඔහු කේතලේ ඇතුලේ ඉන්නවද කියලා. ගිරාහාමි පැවසූ ඉංගිය ඇමතිතුමා වටහාගෙන ඉක්මනින් ගොස් කේතලය රැගෙන එහි මූඩිය වසා දැමුවා. අපූරුයි ඇමතිතුමනි, ඔබ හරියටම වැඩේ කළා. දැන් මේ කේතලේ රැගෙන ගොස් ඈත කැලේක වල දමන්න. බන්දුසේන, දැන් ඔබ ඔබගේ බිරිඳ රැගෙන ගෙදර යන්න. ගිරාහාමි ඔබට බොහෝම ස්තුතියි. ඔබ මගේ මේ ගැටලුව හරි ලස්සනට විසඳුවා. ඔබගේ මේ උපකාරය මම කවදාවත්ම අමතක කරන්නේ නැහැ. ඔබට බොහෝම ස්තුතියි. ඇත්තටම ගිරාහාමි ඔබ කොහොමද ඒ භූතයව අඳුරගත්තේ? රජතුමනි, එක වගේම රූපෙන් දෙන්නෙක් ඇවිත් මේ මගේ බිරිඳ කියලා එක කාන්තාවකට තරඟ කරද්දී මට වැටහුණා මෙතනින් කවුරුන් හෝ භූතයෙක් කියලා. ඒ නිසා මම ඒ වගේ පරීක්ෂාවක් කරලා හරි භූතයව අඳුරගත්තා. අපූරුයි ගිරාහාමි, අපූරුයි. ඔබ මේ කරන වැඩවලින් මට නම් හිතෙන්නේ නෑ ඔබ ගිරවෙක් කියලා. ඔබ කවුරුන් හෝ මහා උත්තමයෙක් කියලයි මට නම් හිතෙන්නේ. මට පවසන්න ගිරාහාමි, ඇත්තටම ඔබ කවුද? රංජිත් සිං, ඔබ ඇත්තක් මේ කියන්නේ. මම නිකම්ම නිකං ගිරවෙක් නෙවෙයි. මම බවන් රාජ්‍යයේ රජු ඔබගේ මිත්‍ර මහා ප්‍රතාප්. මොනවා? මගේ යාළුවා මහා ප්‍රතාප් ඔබද? නමුත් මගේ යාළුවා බවන් රාජ්‍යයේ මාලිගයේ ඉන්නවනේ. මිත්‍රයා, ඒ ඉන්නේ මම නෙවෙයි. ඒ ඉන්නේ මගේ ඇමති දීරජ්. මොනවා? ඔබගේ ඇමති දීරජ්? නමුත් අපිට ආරංචි උනේ ඔබගේ ඇමති එම දේශයෙන් වෙනත් දේශයකට පලා ගියා කියලානේ. නෑ මගේ යාළුවා, ඔහු කොහෙවත් ගියේ නෑ. ඔහු මගේ ශරීරයට වෙලා මාලිගාවේ සිටිනවා. නමුත් මගේ යාළුවා මේවා මේ විදිහට උනේ කොහොමද? මේවා සිදු වුණේ රජතුමනි රජතුමනි. ඔව් කියන්න සෙබල, ඔබ ඇයි මෙච්චර කලබලින්? රජතුමනි රජතුමනි අපේ රාජ්‍යයට මහා උත්තමයෙක් පැමිණ සිටිනවා. ඔහු මිය ගිය අයට පවා පණ දෙනවා. රජතුමනි, මෙය සැබෑවක් නම් අපි දැම්ම ගිහිල්ලා ඒ මහා උත්තමයා මුණ ගැසිය යුතුයි. තාපසතුමනි ඔබ කොහොමද මියගිය අයෙකුට පණ ලබා දුන්නේ? රජතුමනි, එයට කියන්නේ සිද්ධි විද්‍යාව කියලා. මම අවුරුදු ගානක් ධ්‍යාන වඩලා මම එය ප්‍රගුණ කරලයි ඉන්නේ. තාපසතුමනි ඔබට පුළුවන්ද ඔබගේ ඒ සිද්ධි විද්‍යාව මට උගන්වන්න? රජතුමනි, මම එය කිසිම කෙනෙකුට උගන්වන්නේ නැහැ. නමුත් ඇයි තාපසතුමනි ඔබට ඇයි මේ මට උගන්වන්න බැරි? මොකද මිනිසුන් මෙය ඉගෙන ගත්තාම වැරදි දේවල් කරන්න පෙළඹෙනවා. මිනිසුන් ස්වභාව ධර්මයේ න්‍යායන්ට විරුද්ධව යන්න උත්සාහ කරනවා. තාපසතුමනි මම රජෙක්. මම මේ විද්‍යාව මිනිසුන්ගේ සුභසිද්ධිය සඳහාම උපයෝගී කරගන්නවා.
මම කවදාවත් ස්වභාව ධර්මයේ න්‍යායන්ට විරුද්ධව වැඩ කරන්නේ නැහැ. හරි රජතුමනි, මම ඔබට මේ සිද්ධි විද්‍යාව උගන්වන්නම්. නමුත් ඔබට එයට මාදවී පර්වතයට එන්න වෙනවා. හොඳමයි රජතුමනි, මම පැමිණෙන්නම්. හොඳමයි රජිනියනි, ඔබ එසේනම් පරිස්සමින් ඉන්න. මම දන්නේ නෑ මම ගිහිල්ලා මට කවදා එන්න පුළුවන් වෙයිද කියලා. ඇමතිතුමනි, අශ්වයන් සූදානම් කරන්න. අපි අදම ඒ තාපසතුමා ළඟට යන්න ඕනේ. හොඳමයි රජතුමනි, මම දැම්ම අශ්වයන් සූදානම් කරන්නම්. රජතුමනි, ඔබ මේ යන ගමන ගැන මගේ හිතට නම් පොඩ්ඩක්වත් හරි නැහැ. රජිනියනි, මම ඔබගෙන් වෙන්ව යන පළමු අවස්ථාව නිසයි ඔබට මේ විදියට හැඟෙන්නේ. එසේනම් රජිනියනි, මම ගිහින් එන්නම්. පැමිණෙන්න රජතුමනි. නමුත් රජතුමනි, ඔබට මේ ගමන තනියමයි එන්න තිබුණේ. තාපසතුමනි, මේ මගේ විශ්වාසවන්තම ඇමති. ඔබ ඒ ගැන හිතේ සැකයක් තියාගන්න එපා. මට සමාවෙන්න රජතුමනි. ඔබට මෙම සිද්ධි විද්‍යාව උගන්වන්න පුළුවන් වෙන්නේ එක කොන්දේසියක් මත පමණයි. එය මේ ඉගෙන ගන්න අවස්ථාවේ ඔබ පමණයි එහි සිටිය යුත්තේ. තාපසතුමනි, මම දැන් කුමක්ද කළ යුත්තේ? රජතුමනි, ඔබට මාත් සමග නීල ගුහාවට යන්න එන්න වෙනවා. ඔබ ඔබගේ ඇමති මෙහි රඳවන්න. ඇමතිතුමනි, ඔබ මෙම ස්ථානයේ මා එනතුරු රැඳී සිටින්න. හොඳමයි රජතුමනි. අනේ මේ රජතුමා නම් කොච්චර ආත්මාර්ථකාමීද. මේ සිද්ධි විද්‍යාව ඉගෙන ගන්න ඕනි නිසා මාව මෙහි තනි කරලා ගියා. නමුත් රජතුමනි, මමත් ඔබගේ ඇමති කෙනෙක්. මමත් බලන්නම්කෝ ඔබ මොනවද ඉගෙන ගන්න කියලා. රජතුමනි, අදින් ඔබ මෙම සිද්ධි විද්‍යාව ඉගෙනගෙන අවසන්. තාපසතුමනි, මේ හැමදේම ඔබ නිසයි මට ඉගෙන ගන්න පුළුවන් වුණේ. පවසන්න තාපසතුමනි, ඔබට මගෙන් මොනවද උවමනා කරන්නේ? නෑ රජතුමනි, මට ඔබගෙන් කිසිම දෙයක් වුවමනා නෑ. ඔබ මම මේ කියන දේ හොඳින් අහගන්න. එය මට ඔබගෙන් තෑග්ගක් වේවි. පවසන්න තාපසතුමනි, මොනවද ඔබට කියන්න තියෙන්නේ? රජතුමනි, ඔබ මේ සිද්ධි විද්‍යාව ඔබ තුළම පමණක් තියාගන්න. මම ඒ විදිහටම කරන්නම් තාපසතුමනි. එහෙමනම් අවසරයි. මම දැන් යන්නම්. රජතුමා සිද්ධි විද්‍යාව ඉගෙන ගත්තා. ඇමතිතුමත් හොරෙන් මෙම සිද්ධි විද්‍යාව ඉගෙන ගත්තා. දෙදෙනා මෙහෙම යන අතරතුරදී රජතුමා දුටුවා ගිරවකු මරණාසන්නව බිම වැටී සිටිනවා. මොකද උනේ රජතුමනි? ඔබ ඇයි මෙතන නතර වුනේ? ඇමතිතුමනි, අර බලන්න. අතන ගිරවෙක් වැටී ඉන්නවා. ඔව් රජතුමනි, මම ඒ ගිරවව දැක්කා. නමුත් ඔබ මේ ගිරව පෙන්නලා මොකද්ද කියන්න උත්සාහ කරන්නේ? නෑ ඇමතිතුමනි, මට ඒ ගිරවව දැක්කාම හිතුණා මම ඉගෙනගත්ත සිද්ධි විද්‍යාව පරීක්ෂා කරලා බලන්න. ඉතින් රජතුමනි, ඕකත් හිතන්න දෙයක්ද? ඔබ උත්සාහ කරලා බලන්න. මටත් බලා ගන්න ඕනේ ඔබ මොකද්ද ඉගෙන ගත්තේ කියලා. ඔහොම බලාගෙන ඉන්න ඇමතිතුමනි. මම ඔබට පෙන්වන්නම් සිද්ධි විද්‍යාව. රජතුමා තමන්ගේ ප්‍රාණය ගිරවාගේ ඇඟට ආරූඪ කරවනවා. ඒත් සමගම ඇමතිතුමා තමන්ගේ ශරීරය අතහැර රජතුමාගේ ශරීරයට ප්‍රවේශ වෙනවා. ඇමති ඉක්මනින් නැගිටලා ගිරවා අල්ලගන්න උත්සාහ කරනවා. නමුත් ගිරව එතනින් මිදී ඉගිලී යනවා.
අනේ දෙවියනේ මම කවදාවත් හිතුවේ නෑ මගේ ඇමති මට මෙහෙම කරයි කියලා. ගිරවා මෙහෙම සිතමින් සිටියේදී ඒ අසලින් දඩයක්කරුවෙක් ගමන් කරනවා. ඔබ ළඟ තියෙන ධාන්‍ය මට දෙන්න පුළුවන්ද? මට ගොඩක් බඩගිනි. මගේ ළඟ තියෙන ධාන්‍ය මම ඇයි ඔබට දෙන්නේ? එයින් මට මොකද්ද ඇතිලාභය? ඔබ මට මේ වෙලාවේ ධාන්‍ය ලබා දුන්නොත් මම ඔබට ලොකු ධනයක් ලබා දෙන්නම්. ඔබ කවදාවත් ඒ ගැන සිහිනින්වත් හිතලා නැති. එහෙමනම් ගිරාහාමි මම ඔබට මගේ ධාන්‍ය සියල්ල ලබා දෙන්නම්. ගිරාහාමි මම ඔබට මගේ ධාන්‍ය ලබා දුන්නා. දැන් ඔබ මට ඔබ දෙනවා කියපු ධනය ලබා දෙන්න. ඔබට ධනය මම නෙවෙයි ලබා දෙන්නේ. ඔබට ධනය ලබා දෙන්නේ ඔබගේ රාජ්‍යයේ රජු මහා ප්‍රතාප්. ඔබ මාව ඒ රජතුමා ළඟට රැගෙන යන්න. මම ඔබට එම රජතුමාගෙන් ධනය අරගෙන දෙන්නම්. ඉන්පසු එදා ඒ දඩයක්කරු මාව ඔබ ළඟට ගෙනවිත් බාර දුන්නා. මගේ යාළුවා ඔබට ඒ ඇමති මහා ලොකු ද්‍රෝහිකමක් කරලා තියෙන්නේ. මගේ යාළු ඔබට කවදාවත් නැවත පෙර ස්වරූපයට එන්න බැරිද? යාළුවා මට මගේ රූපයට නැවත පැමිණෙන්න පුළුවන්. ඔබ මට උදව් කළොත්. කියන්න මිත්‍රයා මම ඔබට කොහොමද උදව් කරන්න ඕන්නේ? ඉන්පසු ගිරාහාමි එම යෝජනාව තම මිතුරාට රහසින් පවසනවා. රජතුමනි ඔබට එක් සංදේශයක් ඇවිත් තියෙනවා. එය එවල තියෙන්නේ ඔබගේ මිත්‍ර මහා ප්‍රතාප් රජතුමා. "ඕ කියන්න සෙබල මගේ මිතුරා මොනවද කියලා තියෙන්නේ?" රජතුමනි, එතුමා ඔබට භෝජන සංග්‍රහයකට පැමිණෙන ලෙස ආරාධනා කරලා තියෙනවා. මහා ප්‍රතාප් මොකටද මට එන්න කියලා තියෙන්නේ මේ විදිහට? මම බැරි වෙලාවත් නොගියින් හිටියොත් එහෙම ඔහු මා ගැන සැක කරાવી. පැමිණෙන්න මිත්‍රයා, ඔබව සාදරයෙන් පිළිගන්නවා මගේ රාජ්‍යයට. කියන්න මිත්‍රයා මොකද හදිස්සියෙම මාව මතක් වුණේ? මොකද මට මගේ යාළුවව මතක් කරන්න බැයිද? නෑ යාළුවා, එහෙම දෙයක් නෙවෙයි. මිතුරෙකුට මිතුරෙකු මතක් කරන්නේ නැතුව වෙන කවුරු මතක් කරන්නද? රජතුමනි, මේ බලන්න අද මට කොච්චර ලොකු දඩයමක්ද හමු වුණේ කියලා. අනේ මේ මුවා කොච්චරනම් ලස්සනද? මේ මුවා මිය ගිහින් ඉන්න විට මේ තරම්ම ලස්සනයි නම් පණ පිටින් ඉදිද්දි කොච්චර ලස්සනට ඉන්න ඇද්ද? මේ මුවාට පණ දෙන්න කවුරු හරි ඉන්නවනම් මම ඌට මගේ මේ රාජ්‍යම ලබා දෙනවා. ඔබ මේ රාජ්‍යම ලබා දෙනවද මේ මුවාට පණ ලබා දුන්නොත්? එසේනම් මම මේ මුවාට පණ ලබා දෙන්නම්. ඔබ පොරොන්දු වූ විදිහටම මට මේ රාජ්‍ය ලබා දෙනවද? ඔව් යාළුවා, රජවරු පොරොන්දු කඩන්නේ නෑ. මම අනිවාර්යෙන් මගේ රාජ්‍ය ලබා දෙනවා. හරි යාළුවා, එහෙමනම් ඔබ බලාගෙන ඉන්න. මම මේ මුවාට පණ ලබා දෙන්නම්. මෙහෙම කියලා ඔහු බිම නිදාගෙන තමන්ගේ ප්‍රාණය මුවාගේ ඇඟට ධාරණය කරවනවා. ඒත් සමගම ප්‍රතාප් සිම් රජු තමන්ගේ ප්‍රාණය තමන්ගේ ඇත්ත ශරීරයට ධාරණය කරගනු ලබනවා. ප්‍රතාප් සිම් රජු ඉක්මනින් නැගිට අර මුවාගේ ගෙල කපා දමනවා. දුෂ්ට ඇමති, තමුන්ගේ ද්‍රෝහිකමට දඬුවම මෙය තමයි. දුෂ්ටයා, තමුන් මගේ අවසරය නැතුව කොහොමද මගේ කාමරයට ආවේ? රැජිනියනි, මම ඔබගේ ස්වාමියා. මට ඔබව මුණ ගැසීමට මම මොකටද අවසර ගන්නේ? තමුන් මගේ ස්වාමියා නෙවෙයි කියලා මම හොඳටම දන්නවා. තවත් මොකටද බොරු කරන්නේ? රැජිනියනි, මම ඔබගේ ස්වාමියා. මාව විශ්වාස කරන්න. රැජිනියනි, රජතුමා ඇත්තයි මේ කියන්නේ. මේ ඉන්නේ ඔබගේ ස්වාමියා. මම ඔබ මගේ ස්වාමියා ලෙස පිළිගන්නවා. ඔබගේ අශ්වයා ඔබ කතා කරන විට ඔබ ළඟට පැමිණියොත්. නමුත් මගේ අශ්වයා කොහෙද දැන් ඉන්නේ? මගේ අශ්වයා අශ්වගාලේ නැහැනේ. අශ්වයා කැලයට පැනලා ගියා. ඔබ කතා කරන විට ඔබගේ කටහඬ අශ්වයා අඳුරගත්තොත් ඌ නැවත ඒවි. හරි, ඔබත් මා සමග එන්න යන්න. බහදූර්, ඔබ කොහෙද සැඟව සිටින්නේ?
ඔබට මගේ හඬ ඇහෙනවා නම් ඉන්න තැනකින් මා ළඟට පැමිණෙන්න. බහදූර්! රජතුමාගේ හඬ ඇසී අශ්වයා කැලේ සිට රජතුමා සිටින දෙසට පැමිණෙනවා. රැජිනියනි, දැන් ඔබට විශ්වාසද මම තමයි මේ රාජ්‍යයේ රජතුමා කියලා? ඒ වගේම මම තමයි ඔබගේ ඇත්ත ස්වාමියා කියලා. රජතුමනි මට සමා වෙන්න. මට ඔබව අඳුරගන්න බැරි වුණා. රැජිනියනි, ඔබ දුක් වෙන්න එපා. ඔබ මේ පරීක්ෂාව කළ එකත් හොඳයි.